පිංගි දවල් චිකන් කෑල්ල එක බක් කෑල්ල. බාසුන්නේ මේ බාසුන්නේ වෙල්ලාලගේ. බාසුන්නේ වෙල්ලා මුදලාලි. කුඩු නාලනේ මේ කුඩු කාලා. උදේ ඉඳලා සෑහෙන වැඩ ගොඩක් කරලා වගේ මට පේන්නේ. උදේ ඉඳලා පුටු කකුලක් හැදුවා. ඒ ඉඳලා පුටු කකුලක් හදලාද බම් මේ කුඩු නාලා ඉන්නේ? නැතුව පුටු කකුල හදන්නම තේක ගස් දෙකක් රස්ස දෙකක්. දෙකක්. ඔබට පුටුව සම්පූර්ණයෙන්ම හදන්න තේක ගස් 50ක්වත් යයිනේ. පිස්සුද මුදලාලි. ඔය පුටුව මට ගොඩ තහත හැකි තේක ගස් 40කට මෙහා. නියම. වාසුන්නේ මුදලාලි කොහොමද? නියමයි. වාසුන්නේ අර උදේ ඉඳලා හදපු පුටු කකුල කඩාගෙන වැටුණා. බලපන් උදේ ඉඳලා හදපු පුටු කකුල ඒකත් කඩාගෙන වැටිලා. මූ උදේ ඉඳලා පුටු කකුල හදනකම් ඔබ උදේ ඉඳලා මොකද කරේ? කකුල අල්ලන් හිටියා. මූ පුටු කකුල හදනකම් ඔබ පුටු කකුල අල්ලා හිටියා. නෑ පුටු කකුල නෙමෙයි මගේ කකුල. මිටියේ වැටුණානේ මගේ කකුල උඩට තාම කකුල රිදෙනවා. ඔන්නේ පව් කොට රිදෙනවයි. තොපි වැටට ගත්තට මට හෙන ගන්න ඕනේ. මට මේ අර හන්දි ඉන්නේ ඒකට හරි එන ගන්න ඕනේ. මුදලාලි. උදේ ඉඳලා වැඩ නිසා බීඩියක්වත් බිව්වේ නැහැ. බීඩි ඉවරයි. සල්ලි ටිකක් දෙන්න මට ටක් ගාලා කඩේට දුවලා බීඩිය අරන් එන්නම් ඔහෙලට බොන්න. මතක් කළ ගිනි පෙට්ටියකුත් අරන් එන්න. ගිනි පෙට්ටියයිනේ. සවුනාද ඔයාට ඕනේ? ලැබදියාගේ ඩියක් ටෝපියක්. වැඩ එකක් ගේ. පාලියන් ගිහලා වැඩ කරපන්. මුදලාලි මහත්තයා. නෝන මහත්තයා. ආයිබෝවන්. කියන්නේ අපේ දෝනිගේ මංගල්‍ය තියෙනවා. අපි එන්න නැද්ද වාසුන්නේ? අපි ඇතුළට ගිහලා කතා කරමු. එන්න ඇතුළට. ඉතින් අපි මොනවද වෙන්න ඕනේ? දුවගේ මංගල්‍ය තියෙනවා මාර්තු මාසේ. දැන් වැදට දෙන්න හොඳ නීමඩු ටිකක් තමයි හදා ගන්න ඕනේ. හදමු කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් අපෙන් හදා ගන්න පුළුවන්. දැන් මොනවද හදා ගන්න ඕනේ? මෙන්න මේ ටික තමයි මුදලාලි හදා ගන්න තියෙන්නේ. පොඩි ලිස්ට් එකක්. ඩබල් නැත්නම් එකයි. මං ගන්න එක ට්‍රිපල් නැත්නම් කරලා දෙන්න. කබඩ් දෙකයි. කබඩ් එක වටේම මං ගන්න කැටයක් කරලා දෙන්න. අල්මාරි එකයි. මේස තුනයි. මං ගන්න මේසෙකට කකුල් පහ ගන්න. පුටු 12යි. කන්නඩි මේසයි. කරමු. පොඩි වැඩ. දැන් ඉතින් තියෙන්නේ දීදී කියලා අපිට ඇඩ්වාන්ස් එකක් දීලා වැඩි බාර දෙන්න විතරයි. ඊට පස්සේ අදාළ දිනෙට ඇවිල්ලා නෑ එන්න ඕනේ. මම මගේ ගානේ බඩු ටික ගෙදරට ගෙනල්ලා දෙනවා. එහෙම කරගමු අපිට. දැන් ඇඩ්වාන්ස් මුදලක් දුන්නා නම් හරි.